පින්වත්නි සංසාරය අවසන් කළ හැක්කේ පින් වලින්ද භාවනාවෙන්ද නැත්නම් මුලින්ම තේරුම් ගත යුතු ධර්මයක් තිබේද? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු පෙර ගැඹුරින් විමසා අවබෝධ කළේ පටිච්ච සමුප්පාද ධර්මයයි. අද සිට අපි ඒ ගැඹුරු ධර්මය ත්‍රිපිටකයට අනුව පියවරෙන් පියවර විමසා බලමු. මේ සංසාර ගමනේ අපි විඳින මේ මහා දුක්ඛන්දරාවෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ඒ උත්තරීතර ප්‍රතිපදාව ගැන අද අපි කතා කරමු. පින්වත් ඔබ සමට සුබ දවසක් වේවා. ඇත්තටම මේක හුදෙක් සාමාන්‍ය ධර්ම කරුණක් නෙවෙයි. මේ පටිච්ච සමුප්පාදය කියන හේතුඵල ධර්මය තමයි බුදුදහමේ හදවත. මේක කොච්චර ගැඹුරුද කියනවා නම් සසර දුකට නිවැරදිම හේතුව හොයාගන්න පුරුවන් එකම දහම මේකයි. එහෙමයි. එළම අපි මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරමු අර සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණු ඒ උතුම් රාත්‍රියෙන් බුදුදහමට අනුව මේක නිකම්ම පහළ වුණ අවබෝධයක් නෙවෙයි නේද? ඔව් ඇත්තටම. මහා බෝධිසත්වයන් වහන්සේ බෝධි මූලයේදී ආනාපානසති භාවනාවෙන් චතුර්ථ ධානයේ දක්වා සිත දියුණු කරලා ඊට පස්සේ තමයි තමන්ගේ අතිමහත් ප්‍රඥාව සම්පූර්ණයෙන්ම මේ පටිච්ච සමුප්පාද ධර්මය විමර්ශනය කරන්න යොමු කරන්නේ. පැහැදිලිවම. අපි සාමාන්‍යයෙන් හිතන්නේ බුද්ධත්වය කියන්නේ එක මොහොතකින් නිකම්ම ගසක් මුල වැඩ සිටිද්දී පහළ වුණ ආලෝකයක් කියලා. හැබැයි බුදුදහමට අනුව එතන සිද්ධ වෙන්නේ මහා දැවැන්ත අභ්‍යන්තර මෙහෙයුමක්. ඒ කියන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව ප්‍රධාන කරගත්තු කෙලෙස් සතුරන් සදාහටම නසා දාපු උත්තරීතර ජයග්‍රහණයක්. ඒ වගේම මේ ගැඹුරු හේතුඵල ධර්මය අවබෝධ කරනවා කියන එක කොච්චර දුෂ්කරද කියනවනම් බුදුදහමේ පැහැදිලිවම දේශනා කරනවා මේක ලෞතුරා බුදුවරයෙකුට, පසේ බුදුවරයෙකුට හෝ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට හැර වෙන කිසිවෙකුට තමන්ගේම ස්වශක්තියෙන් අවබෝධ කරන්න බෑ කියලා. ඒ තරමටම ගැඹුරුයි. ඒත් මට මෙතනදී පුංචි ගැටලුවක් එනවා. ඒ කියන්නේ හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන එක අපිට සාමාන්‍ය ජීවිතේදී තේරෙන කරුණක් නේද? කොහොමද ඔබ අදහස් කළේ? ඒ කියන්නේ ගින්නක් දැලුවාම දුමක් එනවා. මේ වගේ හේතුඵල දේවල් අපි දකිනවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න ඒ තරම් අපහසුයි. අන්න එතන තමයි අපි වරදවා වටහා ගන්න තැන. අපි දකින හේතුඵල හරිම භෞතිකයි. හැබැයි තිලුගුරු බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තේ අපේ සිත සහ මේ භව ගමන අතර තියෙන අතිශය සියුම් ගැඹුරු ක්‍රියාවලියක්. එහෙමයි සිත මුල් කරගත්තු ක්‍රියාවලිය. ඔව්. මේක කොච්චර සියුම්ද කියනවනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුදත්වයට පත්වුණාට පස්සෙත් පළවෙනි සතියේ පවා ඒ බෝධි මූලියම වැග සිටිමින් මේ ධර්මෙමයි මෙනෙහි කළේ. අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන්. ඒ කියන්නේ මුල සිට අගටත් අග සිට මුලටත් උන්වහන්සේ රාත්‍රී යාම තුනේම කල්පනා කළා. බුදු වෙන්න විතරක් නෙවෙයි බුදුනාට පස්සෙත් නිරන්තරයෙන් සිහි කරන්න තරම් මේ ධර්මය ගැඹුරුයි. සාදු සාදු. එතකොට මේ ධර්මය ගැන අවබෝධයක් නැති වුණොත් සත්වයාට මොකද වෙන්නේ? බුදුදහමේ එන මහා නිදාන සූත්‍රයේ මේ ගැන හරි අපූර්ව දේශනාවක් තියෙනා නේද? බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරපු උපමාවක්. ඔව් හරියටම හරි. මහා නිදාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් නොදැනීම නිසා සත්වයන් හරියට නූල් පන්දුවක් වඩේ පැටලිලා ඉන්නේ කියලා. එහෙමත් නැත්නම් මුංජතන පටක්සේ අවුල් වෙලා මේ සංසාරයේ අතරමං වෙලා ඉන්නවා කියලා. නූල් පන්දුවක් වගේ පැටලිලා. ඒ කියන්නේ අපේ වැරදි දෘෂ්ටි, අපි ලෝකයේ දිහා බලන වැරදි විදිහ නිසා නේද මේ පැටලිලා ඇති වෙන්නේ? පැහැදිලිවම. මේ ධර්මයේ නොදන්නාකම නිසාම මිනිස්සු විවිධ මිත්‍යා දෘෂ්ටිවල හිර වෙනවා. අපි ඒ දෘෂ්ටි ගැන ටිකක් විමසා බලමු. අදටත් අපි දකිනවා සමහරු විශ්වාස කරනවා මේ මුළු ලෝකයේම මේ සත්වයාව මැවුවේ කිසියම් මැවුම් කරුවෙක් කියලා. ඒක ඒකාන්තයක්. අනිත් පැත්තෙන් තවත් පුරිසක් ඉන්නවා ශරීරයයි ආත්මයයි කියන්නේ එකක්මයි. ඒ නිසා මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා. ඊට පස්සේ කිසිවක් නැහැ කියලා හිතනවා. කියලා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ආත්මය කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා විශ්වාස කරන. ඒ කියන්නේ සදාකාලික ආත්මයක් තියෙනවා කියලා හිතන අය. හරියටම හරි. ඒ අය හිතන්නේ මේ ශරීරය අත්හැරලා ආත්මය තවත් ශරීරයකට ගමන් කරනවා කියලා. මේකට ශාස්වතවාදය කියලා කියනවා. ඉතින් මේ උච්ඡේදවාදය, ශාස්වතවාදය, මැවුම්වාදය මේ හැමදේම අන්තගාමී මිත්‍යා දෘෂ්ටි. එතකොට සත්‍යය මේ වගේ අන්තවලට වැටෙන්න මූලිකම හේතුව තමයි මේ පටිච්ච සමුප්පාදය. එහෙමත් නැත්නම් මේ හේතුඵල ධම අවබෝධ නොකිරීම. ඔව්. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ කිසිම අන්තයකට නොවැටෙන මධ්‍යම ප්‍රතිපදාවක්. එතන සදාකාලික ආත්මයකුත් නැහැ, හැමදේම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නෙත් නැහැ. තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් හට ගැනීම විතරයි.
මේ යථාර්ථය දකින්නේ නැති නිසායි අපි නැවත නැවතත් සසරේ අතරමං වෙන්නේ. එහෙමයි. එහෙනම් අපි මේ ගැඹුරු ධර්මයේ තවදුරටත් සරලව විමසා බලමු. පටිච්ච සමුප්පාදය කියන්නේ හරියටම මොකක්ද? මට තේරෙන විදියට මේකේ මූලිකම ධර්මතාවය තමයි එකක් ඇති කලෙහි අනෙක ඇති වෙනවා කියන එක. ගින්න නිසා දුම ඇති වෙනවා වගේ, එහෙමත් නැත්නම් ශරීරය නිසා ගෙඩියක් ඇති වෙනවා වගේ හේතුවක් නිසා ඵලයක් හට ගැනීම නේද? පැහැදිලිවම බුදුදහමේ එන ඉදප්පච්චයතා ධර්මය කියන්නේ අනේකටයි. මේක ඇති කලෙහි මේක වෙයි. මේක නැති කලෙහි මේක නොවේ. මේක කිසිම කෙනෙක් දෙන දඬුවමක්වත් ත්‍යාගයක්වත් නෙවෙයි. මේක හුදෙක්ම ස්වාභාවික ධර්මතාවයක්. එහෙනම් අපි මේ ධර්මතාවය පියවරෙන් පියවර විමසමු. මේ සංසාර ගමන ආරම්භ වෙන්නේ කොතනින්ද? මූලිකම හේතුව මොකක්ද? මේ සියල්ල ආරම්භ වෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒ කියන්නේ යථාර්ථය නොදැනීම. ඉතින් මේ අවිද්‍යාව තියෙන කල්හි ඒක නිසාම සංස්කාරයෝ හට ගන්නවා. පොඩ්ඩක් ඉන්න. මේ සංස්කාර කියන එක අපි ටිකක් පැහැදිලි කරගමු. බුදුදහමට අනුව මේ සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටව ගත්තොත් අපි ඇසින් රූපයක් දකිනවා. එතනදී අවිද්‍යාව කියන්නේ ඒ රූපය අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දෙයක් විදිහට දකින්නේ නැතිකම. ඒ වෙනුවට අපි ඒකට රැවටිලා රාගයෙන් හෝ ද්වේෂයෙන් ඒ කෙරෙහි ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒ සිතින් කරන රැස් කිරීමට, ඒ කර්ම සකස් කිරීමට තමයි සංස්කාරකයා කියන්නේ. පැහැදිලි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මුලා වෙලා අපි රැස් කරන දේවල්. ඒතකොට සංස්කාර නිසා ඊළඟට ඇති වෙන්නේ මොකල්ද? සංස්කාර නිසා විඥානය හටගන්නවා. විඥාන නිසා නාම රූප හටගන්නවා. නාම රූප නිසා සලායතන, ඒ කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන ආයතන 6 පහළ වෙනවා. මේ ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය කියන්නේ ඇසද රූප ගැතිම වගේ දේවල් නේද? ඔව්. ඉතින් ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. මෙතනදී වේදනාව කියන්නේ කායික කැක්කුමක් නෙවෙයි. යමක් විඳින ස්වභාවය. ඒක සැප වේදනාවක්, දුක් වේදනාවක්, එහෙමත් නැත්නම් උපේක්ෂා සහගත වේදනාවක් වෙන්න පුළුවන්. මට මෙතනදී තාම වැදගත් ගැටලුවක් මතුවෙනවා. වේදනාව නිසා ඊළඟට තෘෂ්ණාව හට ගන්නවා කියන එකනේ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. එතකොට හිතන්න අපි පිනවෙන යම් දෙයක් දකිනවා. එතකොට අපිට සැප වේදනාවක් ඇති වෙනවා. එතකොට සැප වේදනාවක් ආවොත් අනිවාර්යයෙන්ම එතනින් තෘෂ්ණාවක් හටගෙන අපි මේ සසරට බැඳෙනවද? එහෙනම් මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අන්න එතන තමයි පටිච්ච සමුප්පාදයේ තියෙන ගැඹුරුම සහ වැදගත්ම තැන. වේදනාව සහ තෘෂ්ණාව අතර තියෙන මේ සම්බන්ධය අනිවාර්ය එකක් නෙවෙයි. ඒක අපිට කඩන්න පුළුවන්. වේදනාවක් ආව ගමන් තෘෂ්ණාව ඇති වෙන්නේ එතන සිහිය. එහෙමත් නැත්නම් සම්මා සතිය නැති වුණොත් විතරයි. ඒ කියන්නේ අපි සිහියෙන් හිටියොත් තෘෂ්ණාව ඇති වෙන්නේ නැහැ. හරියටම හරි. ඔබ යම් රූපයක් දකිනකොට ඒක සැපයක් විදියට දැනුණත් මේකත් අනිත්‍ය වූ විඳීමක් විතරයි කියලා සිහියෙන් යුතුව දැක්කොත් එතන වේදනාව තියෙනවා. හැබැයි තෘෂ්ණාව හටගන්නේ නැහැ. සාදු සාදු. ඒ කියන්නේ ධර්මානුකූලව අර හේතුඵල ධාමයේ එතනින්ම කඩලා දාන්න පුළුවන්. හැබැයි එහෙම සිහියෙන් නොහිටියොත්. සිහියේ නොතිබුණොත් වේදනාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා උපාදානිය, ඒ කියන්නේ දැඩිව අල්ලා ගැනීම ඇති වෙනවා. ඒ දැඩිව අල්ලා ගැනීම නිසා භවය සකස් වෙනවා. භවය නිසා ජාතිය හැවත් නැවත ඉපදීම ඇති වෙනවා. ඉපදීමක් ඇති වුණොත් අනිවාර්යෙන්ම ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් කියන මේ සම්පූර්ණ දුක් ගොඩම හටගන්නවා. මේ සියල්ල අහගෙනකොට මට ලොකු පැටලිල්ලක් එනවා. මේක හරිම ගැඹුරුයි. මේ හැමදේම ඒ කියන්නේ අවිද්‍යාවේ ඉඳන් මරණය දක්වාම යන්නේ හුදෙක් හේතුවක් නිසා ඵලයක් හටගන්න ක්‍රියාවලියක් පමණක් නම් මේ සංසාරයේ සැප දුක් විඳින මම කියලා කෙනෙක් එහෙමත් නැත්නම් පුද්ගලයෙක් සත්‍ය වශයෙන්ම ඉන්නවද? ඔය ප්‍රශ්නේ තමයි දෘෂ්ටි අතරින් ප්‍රබලම දෘෂ්ටිය කඩන ප්‍රශ්නය. මේක තේරුම් ගන්න ධර්මයේන කදිම උපමාවක් තියෙනවා. හිතන්න ගල් එකිනෙක තියලා බැඳපු උස කුළුණක් ගැන. ගල් කුළුණක්. එහෙමයි. ඕ එක ගලක් උඩ තවත් ගලක් විදිහට තියලා මේ කුළුණ හදලා තියෙනවා. අපි මේ සම්පූර්ණ ගොඩනැගීමට සම්මුතියෙන් කියනවා කුළුණ කියලා. හැබැයි පරමාර්ථ වශයෙන් බැලුවොත් එතන තියෙන්නේ ගල් සමූහයක් විතරයි නේද? අර ගල් ටික එකින් එක අයින් කළාම කුළුණක් කියලා වෙනම දෙයක් එතන ඉතිරි වෙනවද?
ඇත්තටම නෑ එතන කුළුණක් ඉතුරු වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ නාම රූප ක්‍රියාවලිය වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් යනවා. මේ නොසිඳී පවතින ධර්ම පරම්පරාවට අපි සම්මුතියෙන් ස්ත්‍රියෙක්, පුරුෂයෙක්, සත්වයෙක් එහෙමත් නැත්නම් මම කියලා කියනවා. හැබැයි පරමාර්ථ සත්‍යයට අනුව අර ගල් කුළුණේ උපමාව වගේ මෙතන තියෙන නාම රූප ක්‍රියාවලියක් විතරයි. මම කියන්නේ හුදෙක් සම්මුතියක් පමණයි. ඒ කියන්නේ සත්වයේ පුද්ගලයේ පරමාර්ථ වශයෙන් නෑ. හරිම ගැඹුරුයි. ඒ මායාව, ඒ යථාර්ථය දැකීම තමයි බෝධි මූලයේදී සිද්ධ වුනේ. අපි නැවතත් අර උත්තරීතර මොහොතට ගියොත් මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච රාත්‍රියේ උන්වහන්සේ මේ හේතුඵල ධර්මය ආපස්සට, ඒ කියන්නේ ප්‍රතිලෝම වශයෙන් විමසා බැලුවා නේද? ඔව්. උන්වහන්සේ තමන්ගේ මහා ප්‍රඥාවෙන් දැක්කා ලෝක සත්වයා ඉපදෙමින්, දිරමින්, මැරෙමින් මේ අතිමහත් දුකක ගිලිලා ඉන්නවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ විමසා බලනවා කුමක් ඇති කලහිද මේ ජරා මරණ ඇතිවන්නේ කියලා. එතකොට උන්වහන්සේ දකිනවා ජාතිය එවත් ඉපදීම නිසයි ජරා මරණ එන්නේ කියලා. හරියටම හරි. ඊට පස්සේ ජාතිය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා බලනකොට දකිනවා ඒක භවය නිසා කියලා. ওই විදිහට භවය උපාදානයේ නිසාත් උපාදානයේ තෘෂ්ණාව නිසාත් එනවා කියලා දැකලා මේ අගින්දන් මුලටම විමසා බලනවා. අවසානයේදී උන්වහන්සේ දකිනවා මේ මුළු මහත් දුක් ගොඩටම මූලිකම හේතුව අවිද්‍යාව කියලා. අන්න එතනදී තමයි අර පෙරණු ඇසු විරුද්ධ ධර්මය අවබෝධ වෙන්නේ. එතනින් නොනවති හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා නම් ඒ හේතුව නැති කිරීමෙන් අර ඵලයක් නැති වෙන්න ඕනි කියන නිරෝධය උන්වහන්සේ ස්පර්ශ කළා නේද? පැහැදිලිවම අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළොත් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වුණොත් විඥාණය නිරුද්ධ වෙනවා. ওই විදියට ගිහින් ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ සදහටම නිරුද්ධ වෙනවා. මේ සියලු දුක්වල නිරෝධිය තමයි නිර්වාණය කියන්නේ. සාදු සාදු. මේ සංසාර චක්‍රය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ ඒ අප්‍රමාණ ප්‍රීතියෙන් බුද්ධත්වයේ අරුණෝදයත් එක්කම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ එක්තරා උතුම් උදාන වාක්‍යයක් දේශනා කළා. ඒක අපේ බෞද්ධ සාහිත්‍යයේන ඊටමත් චමත්කාර ජනක ගැඹුරුම ප්‍රකාශයක්. ඔව් ඒ තමයි අනේක ಜಾති සංසාරං කියන ඒ උතුම් උදාන ගාථාව. ඒකෙදී බුදුරජාණන් වහන්සේ යොදා ගන්න උපමාව ඊටම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ ගෙවල් සාදන වඩුවෙකුගේ උපමාවක් ගෙනහැර දක්වනවා. එහෙමයි. ඒ උපමාව ගැන අපි ටිකක් පැහැදිලි කරොත් උන්වහන්සේ දේශනා කරනවා නැවත නැවත ඉපදීම කියන්නේ ලොකු දුකක්. මේ පංචස්කන්ධය කියන ගේ නැවත නැවතත් හදන තෘෂ්ණාව කියන වඩුවා කවුද කියලා හොයමින් මම අනන්ත අප්‍රමාණ ಜಾතිවල මේ සංසාරේ සැරිසරුවා. හැබැයි එම්බා තෘෂ්ණා නැමැති වඩුව දැන් මම තාවන දැක්කා. මින්මත ඔබට මට අලුත් ගෙවල් හදන්න බෑ කියලා. සාදු. එතනදී උන්වහන්සේ තවදුරටත් වදාරනවා අර කෙලෙස් නැමැති පරාල සියල්ලම කඩලා දැම්ම කියලා නේද? ඕ පින්වත්නි. ඔබේ සහකාරයෝ වෙච්ච කෙලෙස් නැමැති පරාල ඔක්කොම මම බිඳලා දැම්මා. මේ ගෘහේ මුදුන, ඒ කියන්නේ අවිද්‍යාව නැමැති කැණි මඩල මම සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මගේ සිත නිවනටපත් වුණා. තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ක්ෂය වෙච්ච අරහත් වෙජට මමපත් වුණා කියලා උන්වහන්සේ උදාන ගායනය කළා. ඒ උපමාවෙන් පැහැදිලි වෙන්නේ මේ තෘෂ්ණාව තමයි අපිට මේ සංසාර ගෙවල් හදලා දෙන්නේ කියන එකයි. අවිද්‍යාව තමයි ඒකට වහලයක් ගහලා අපිව අඳුරේ තියන්නේ. මේ දෙක බිඳලා දැම්මම සංසාර පැවැත්ම අවසන් වෙනවා. පැහැදිලිවම. ඒ තමයි පරම සත්‍යය. එහෙනම් මේ උත්තරීතර ධර්ම විවරණයේ අවසාන භාගයට එද්දී පටිච්චසමුප්පාදය දැනගැනීමේ අනුසස් ගැන බුදුදහමට අනුව අපි ටිකක් කතා කරමු. මේ ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට ලැබෙන ඵලය මොකක්ද? යම් ආර්ය ශ්‍රාවකෙක් මේ අවිද්‍යාවාදී ප්‍රත්‍යයන්, ඒවට හේතුව, ඒවායේ නිරෝධය සහ ඒ නිරෝධයට යන මාර්ගය නිවැරදිව අවබෝධ කරගන්නවා නම් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සද්ධර්මයට පැමිණියෙක්. එහෙමයි. අමා මහ නිවන් දොරටු අභියසට පැමිණෙනවා කියන්නේ ඒකටයි. ඔව්. බුදුදහමේ ඊට ප්‍රහැදිලිව දේශනා කරනවා යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හිතම ධර්මයේ දකි, යමෙක් ධර්මයේ දකීද හිතම පටිච්ච සමුප්පාදය දකි කියලා. ඒ තරමටම මේක නිවන් මගට අත්‍යවශ්‍යයි. සාදු සාදු. ඇතර මේක හරිම ප්‍රබල ධර්ම කාරණාවක්. අපි අද මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මේ ශ්‍රවණය කරන ධර්මකාමී පින්වතුන්ගේ සිතට කාවදින පොඩි ස්වයං විමර්ශනයක් ඉතුරු කරලා යන්න මම කැමතියි. එහෙමයි. ඒක ඊටා වැදගත්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන් තුළම හිටපු ඒ සංසාර ගෙය සාධන වඩුවාව හඳුනාගෙන
ඔහුව මුළුමනින්ම විනාශ කරලා දැමුවා නම් ඇයි අපි තාමත් බාහිර ලෝකෙන් අපේ දුකට හේතු හොයන්නේ? අපි අඬනවා මේ සමාජය නරකයි කියලා, අනිත් අය අපිට කරදර කරනවා කියලා. හැබැයි මේ කතා කරපු ධර්මයට අනුව මේ මොහොතෙත් අපේම සිත ඇතුලේ අර තෘෂ්ණාවෙන් තැනෙන අවිද්‍යාවෙන් වැහිච්ච අලුත් බව ගෙවල් එකින් එක ගොඩනගෙනවා නේද? ඔව් ඇත්තටම. අපි ඒක දකින්නේ නැතිකම තමයි අවිද්‍යාව. අන්න ඒකයි පටිච්ච සමුප්පාදය කියන්නේ හුදෙක් දර්ශනයක් පමණක් නෙවෙයි. ඒක තමයි ජීවිතය තුලින්ම අත්දකිය යුතු ප්‍රායෝගික සත්‍යයක්. ඊළඟ වතාවේ ඔබේ සිතේ තරහක් දුකක් ඇති වුණාම බාහිරට දොස් කියන්නේ නැතිව ටිකක් නැවතිලා ඔබේ සිතේ ඇතුළේ ඉන්න අර වඩුව ගිහා බලන්න. ඒක තමයි ඔබ නිවන කරා යන ගමනේ ආරම්භය. පින්වත්නි, අදට අපි මෙතනින් නතර වෙනවා. යථාර්ථය දකින්නට ඔබට ධර්මයේ ආලෝකය ලැබේවා. මීළඟ කොටස අවිජ්ජාපච්චය සංඛාරා. නැවත හමුවන තුරු ඔබට තෙරුවන් සරණයි.